මේගොල්ලෝ මේ බේස්ලයින් පාර පාවිච්චි කරනවා. බේස්ලයින් පාර පාවිච්චි කරනවා නම් නොදන්න අය දන්න අය නෙමෙයි දන්න අය දන්නවා. මේ කලර් ලයිට් වල මේ මන්තිරු තෝරගන්නේ කොහොමද කියලා මේ බලන්න මේ නාරාහෙම් පිට බේස්ලයින් පාර මේ පාරේ ඉතින් මෙතන වෙනකන් තියෙනවා ඔන්න වෙනවද කෙලින් එන්න පුළුවන් කියලා. මෙතන නම් කෙලින් එන්න පුළුවන්. ආරාධන්‍ය. මෙන්න මෙතෙන්ට එනකොට තියෙනවා අනිවාර්යයෙන්ම මමට හැර යුතුයි මේ පැත්තෙන් ආවොත්. එතකොට මෙතන ඉඳලා අතෙන්ට තියෙන දුරත් එක්ක මේ ට්‍රැෆික් පිරලා දැන් ට්‍රැෆික් අඩුයි. එතෙන්ට ආපු කෙනා කොහමද ලයින් එකක් එහා පැත්තට මාරු කරගන්නේ? ඉඩ ඇද්ද? එතකොට මේ මන්දිරු ගියොත් ඔයාලට ඉස්සරහට අනිවාර්යයෙන්ම වමට හරවන්න ඕනේ. වමට හරවන්න නැතුව ගෙලින් හිටියොත් පිටිපස්ස කට්ටිය වමට හැරලා කට්ටිය ඉන්නේ. ඉස්සරහින් පොලිසියට ඕගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ වැරදි මන්දිරු කැවිලි තින්නේ. ගෙලින් වමට යන්න ඕන මන්දිරු ගෙලින් යන්න ඕන කෙනෙක් කැවිලි. දැන් ඔන්න ගත්තේ තියෙන්නේ දැන් ඔය. ඔන්න දැන් ඔයාලට ඉස්සලා වමට ඕන වෙනවා කල් ලයිට් එක. එතකොට පස්සේ තමයි කෙලින් යන්න ඕන වෙන්නේ. එතකොට දැන් මේ මන්දිරුවේ බස් එකකුත් ඇවිල්ලා ඉතර කාර් එකකුත් ඇවිල්ලා බලමු අපි. අන්නද වමට ඔන්න උනා. ඔය කිසි කෙනෙක් යන්නේ නැහැ. ඔන්න පිටුපස්සේ ඕන් ගන්නවා. ඉතින් මේ වැරදි. දැන් මේගොල්ලෝ ගෙලින් යන්න ඕන මේ මන්දිරුවට ඇවිල්ලා හැබැයි අර පාරෙත් මම පෙන්නපේක වගේ මොනට ලයින් එකක් මාරු කරගන්න ඉඩ මදි. එයාටයි මෙයාටයි දකුණට දාගන්න ඉඩ මදි මේ ට්‍රැෆික් වෙලාවට. ඒතර මේ පාරෙත් මාර්ග සංඥාවක් පැහැදිලි මදි. හැබැයි ඒගොල්ලන්ට එනවා ඔන්න දැන් තප්පර දෙකකින් අන්න ඔන්න ගෙලින් යන්න ඔන්න කට්ටිය ගෙලින් යනවා. ඒ වපිට යන පිටිපස්සේ ඉඳ කොහොමද? ඉස්සරහින් එතකොට මේ ගෙලින් යනවා දැන් ගන්නන්නේ නැහැ සමහරලාට. අල්ලන්න පුළුවන් මාර්ග අවහිරක වමට යන කට්ටිය පිටිපස්සේ දාලා තියෙනවා. එන්න මේ බේස්ලයින් පාවිච්චි කරනවා නම් නොදන්න අය උදේම දේ තමයි ඔයාලා කිව්ලපනේ ඉඳලා උරුගුඩුවත්තට හරි උරුගුඩුවත්තේ ඉඳලා කිව්ලපනේ පාවිච්චි කරලා ගෙලින් යනවා නම් මෙතමන්දිරු තෝරගන්න. එතකොට මේ පාරේ මාර්ග සංඥාවක් අපහැදිලි. නැත්නම් වල යම් යම් ප්‍රශ්න වල මොකද වෙනවා හින්දා හොඳම දේ තමයි ගෙලින් යනවනේ. හැරෙනවනේ මේ හැරෙනවනම් මැප් එක දායනවනම් කොහොමද හැරෙන්න ඕනේ. හැරෙනකොට ඉතින් එතකොට මේ ගෙලින්ම මේ පාර පාවිච්චි කරනවා නම් නොදන්න අය නම් හොඳම දේ මෙතමන්දිරු තෝරගන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයක් මේ වගේ දැන් මේ දන්න අය දන්නවා අපි මේක ඔන්නේකට ඇද තියලා අපි තප්පර ගානක් ගණන් හදාගෙන මෙතෙන්ට ඇවිල්ලා ගෙලින් යන්නම දන්න අය දන්නවා. ඒක දන්න අය නොදන්න අය දෙක සමහරට මොකටද ඇවිල්ලා බේස්ලයින් පාවිච්චි කරනකොට ඒක අමාරුයි. ඒ හින්දා බේස්ලයින් එක පාවිච්චි කරනවා නම් නොදන්න අය වැඩගොල්ලෝ වලින් බේරලා යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. මැදමන් දිනු තෝරගන්න.